ඔයාලට කොහොමද? ඔන්න ඉතින් අදත් මම ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. අද අපි මේ ලෑස්ති වෙන්නේ පොසොන් බලන්න යන්න. ඔයාලත් එන්නකෝ එහෙනම් අපිත් එක්ක පොසොන් බලන්න යන්න. මේ දවසේ නම් උදේ ඉඳලා පුදුම තරම් වහින්න ගත්තා. බලන් ඉඳලා බැරිම තැන අපි ඉතින් යන්න පටන් ගත්තා. ඔන්න ඉතින් අපි රසම රස අයිස්ක්‍රීම් එකකින් තමයි අපේ දන්සල් වඳින්න පටන් ගත්තේ. ඊට පස්සේ අපිට හම්බුනේ උණුම උණු දෝසෙ දන්සලක්. මෙතන නම් ගොඩක් සෙනඟ හිටියා. හරිම සෞඛ්‍ය ආරක්ෂිතව පිරිසිදුවට වගේම පුදුම තරම් රසට තිබුණ මේ කෑම. බලන්නකෝ ඉතින් කෑමවල තියෙන රස පාට. ඊළඟට අපිට නූඩල්ස් දන්සලක් හම්බුණා. ඒකට ගිහින් එනකොට එතනම උඩ තවත් අයිස්ක්‍රීම් දන්සලක්. ඉතින් මේ ඔක්කොම රස බලලා එන අතරමඟ අපිට කිරිබත් දන්සලකුත් හම්බුණා. ඒකත් හරිම රසයි. ඊට පස්සේ ඉතින් අපි ටිකක් හවස් වෙලා රත්නපුරේ පොසොන් කලාපේ බලන්න යන්නයි හදන්නේ මේ. බලන්නකෝ පරිසරයේ තියෙන ලස්සන. මන්නම් ආසම මේ වෙලාවට ඇවිදින්න යන්න තමයි. ඔයාලත් ආස කොයි වෙලාවටද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. ඔන්න ඉතින් යන අතරමඟ කරවිට ඉසිපතනාරාමයට යන්නත් අපි අමතක කළේ නෑ. මෙතන ගොඩාක් සෙනඟ හිටියා. මේ බුද්ධ ප්‍රතිමාව මම නම් දැකලා තියෙන ලස්සනම බුද්ධ ප්‍රතිමාවක්. පන්සලට ගිහින් මල් පූජා කරලා එන අතරමඟ අපි සමන්දේව ප්‍රතිමාව ළඟටත් ගියා. ලයිට් දාලා තිබුණ නිසා එතනත් පුදුම තරම් ලස්සනයි. ටිකෙන් ටික රත්නපුරයට ලං වෙනකොට ටවුන් එක පුදුම තරම් ලස්සනට සරසලා තිබුණා. ඒ වගේම පුදුම තරම් ට්‍රැෆික් එක. අපිත් ඉතින් හෙමින් එහෙම් මෙහෙන් දාලා කලාපේ බලන්න ගියා. බලන්නකෝ යනකොටම සින්දු කියන්නේ කවුද කියලා. ඔන්න ඊට පස්සේ අපි කොත්තුමී එකක් හැම කාලා තොරණ බලන්න පටන් ගත්තා. හැම එකක්ම නම් වීඩියෝ කරගත්තේ නෑ මං. මොකද ඉතින් නිදහසේ බලන්න නැති වෙනවනේ එතකොට. ඔයාලත් බලන්නකෝ එහෙනම් රත්නපුරේ පොසොන් ලස්සනයිද කියලා. එහෙනම් ආයෙම ලස්සන ව්ලොග් එකකින් හම්බෙනකල් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. මම චතු.